up black windows once you go down. You must be crazy if you think that I'ma slow down. Don't wanna hear it talking shit, fuck the drama. Keep it coming, I'ma send you. හෙලෝ කොහොමද ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නව නේද? ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා. අද මම ඇත්තට මේ vlog එක කරන්නම් කියලා නෙමෙයි හිටියේ. හැබැයි හදිස්සියෙන් මේ vlog එක කරන්නම් කියලා decide කරේ. මොකද මේ දැන් මේ අවුරුදු දිය වෙන්න තව දවස් 3යි තියෙන්නේ හරියටම. අද දෙසැම්බර් 28. දැන් වෙලාව 11:46යි හරියටම. මේ මට පොඩ්ඩක් කැස්සක් වගේකුත් තියෙනවා. මේ සතියක් විතර ඇති. මේ උන්නකුත් අරගෙන මේ එකපාරට කැස්සක් වගේ ආවා. පොඩක් මගේ වොයිස් එකත් අවුල් ඇති ගණන් ගන්න එපා. මේ අද මම මේ හදිස්සියෙන් vlog එක කරමු කියලා decide කරන්න reason එක තමයි දැන් මේ අවුරුද්දත් ඉවර වෙන්න යන්නේ 2025 අවුරුද්ද ඉවරලා දැන් 2026 අලුත් අවුරුද්ද පටන් ගන්න තමයි යන්නේ. එතකොට මම හිතුවා ඔයාලත් එක්ක 2025 අවුරුද්දමයි කොහොමද ගෙවුනේ. එතකොට මගේ 2025 අවුරුද්දේදී අවුරුද්දෙන් මට ගන්න පුළුවන් පොසිටිව් දේවල් මොනවද? ඊට පස්සේ නෙගටිව් දේවල් මොනවද? ඒ වගේ පොඩ්ඩක් ඔයාලත් එක්ක share කරගන්න. ඒ වගේම තමයි මගේ මේ ඊළඟ අවුරුද්දේ තියෙන plans challenges ඒ වගේ දේවල් ටිකක් ඔයාලත් එක්ක share කරගන්නම් කියලා හිතුවා. එහෙනම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්ක. alright guys. ආයෙ බලමු එහෙනම් මගේ 2025 අවුරුද්ද කොහොමද spend වුනේ කියලා. මුලින්ම කියන්න ඕනේ මගේ මේ 2025 කියන්නේ මගේ life එකේ තියෙන ලොකුම අවුරුද්ද නෙමෙයි. ඒ කියන්නේ මගේ life එකේ ලොකුවටම හොඳටම spend වුණ අවුරුද්දක් නෙමෙයි. අපිට සමහර අවුරුදු තියෙනවනේ අර මේ ඒ අවුරුද්දෙන් තමයි තව ඉස්සරහට තියෙන අවුරුදු 10ක් විතර ඩිසයිඩ් වෙනවා වගේ. අන්න ඒ වගේ අවුරුද්දක් නෙමෙයි. හැබැයි මේ 2026 කියන්නේ අන්න ඒ වගේ අවුරුද්දක්. මොකද 2026න් මගේ ගොඩක් දේවල් ඩිටර්මයින් වෙනවා. මම මේ හැමදේම ඔයාලත් එක්ක කියනවා. අපිට දැන් මේ මම කිව්වත් වගේ දැන් 2025 කියන්නේ නම් ඒ වගේ අවුරුද්දක් නෙමෙයි. හැබැයි 2025 පොසිටිව් දේවල් නෙගටිව් දේවල් දෙපැත්තම වුණා. එතකොට මුලින්ම කතා කරද්දී පොසිටිව් දෙයක් විදිහට මම ඉස්සර පොඩ්ඩක් ඉන්ට්‍රෝවර්ට් කැරක්ටර් එකක්. ඒ කියන්නේ ලොකුවට සොසයිටි එකත් එක්ක එහෙම ඉන්ටරැක්ට් වෙන නැති කැරක්ටර් එකක්. හැබැයි මේ අවුරුද්දේදී මම ගොඩක් වෙලාවට පොඩ්ඩක් සොසයිටි එකත් එක්ක ඉන්ටරැක්ට් වෙලා කට්ටියත් එක්ක කතා බහ කරලා යාළුවෝ පොඩ්ඩක් ආශ්‍රය කරලා මගේ මේ සර්කල් එක පොඩ්ඩක් වයිඩ්ලි ස්ප්‍රෙඩ් කරගෙන ඒ වගේ කරගන්න මට පුළුවන් වුණා. ඒක මට හම්බෙච්ච ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඇත්තට මේ 2025 අවුරුද්ද මම ඒකට ගොඩක් තෑන්ක්ෆුල් වෙනවා. එතකොට තව එකක් තමයි මගේ තිබ්බ ඇම්බිෂන්ස් ගොඩක් අප්ඩේට් වුණා. මොකද මගේ සමහර ඇම්බිෂන්ස් තිබ්බ ඒවා මගේ මේ ටයිම් එකත් එක්ක අලයින් වෙන්නේ නැති. හැබැයි හැමදේම ගානට ඔරියන්ට් කරගෙන මට ලස්සනට ප්ලෑන් එකක් හදාගන්න පුළුවන් වුණා මේ 2025 අවුරුද්ද. මම ඒකට ගොඩක් තෑන්ක්ෆුල් වෙනවා මේ අවුරුද්දට. මේන්ලිම් පොසිටිව් දේවල් ගැන කතා කරොත් ඔය ටික තමයි තියෙන්නේ. එතකොට තව ගත්තට පස්සේ ජනවාරි 1 වෙනිදා අවුරුද්ද පටන් ගත්තට පස්සේ දෙසැම්බර් 31 ඉවර වෙනකන් දන්නේ. ඒ කියන්නේ ටයිම් එක මාරේ ෆාස්ට් විදිහට මේ ස්පෙන්ඩ් වෙලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ කොහොම වුණාද කියලා. anyhow ඒක වුණා. සෝ දැන් අපි මේ අවුරුද්දේ අන්තිම ඉන්නේ. දැන් තව දවස් දෙකකින් තුනකින් අලුත් අවුරුද්දක් එනවා. එතකොට දැන් මම ඔයාලට දැන් පොසිටිව් දේවල් කිව්වනේ. එතකොට දැන් මේ 2025 අවුරුද්දේ වුණ නෙගටිව් දේවල් තමයි වැඩිපුරම වෙලා තියෙන්නේ ඇත්තටම. හැබැයි ඒ වගේම අපි ලෙසන් එකක් ඉගෙනගෙන ඒ මිස්ටේක්ස් රිපීට් නොකර තමයි 2026 අවුරුද්දට යන්න ඕනේ. මොකද 2026 අවුරුද්දේ අපි මේ මිස්ටේක්ස් ටික එහෙම් පිටින්ම රිපීට් කරනවා. අන්න එතනදී අපේ තමයි වැරද්ද තියෙන්නේ. දැන් මට උන ලොකුම නෙගටිව් එකක් තමයි මම ගොඩක් කර ප්‍රොක්‍රැස්ටිනේෂන් වගේ හින්දා මගේ ටයිම් එක ගොඩක් ස්පෙන්ඩ් වුණා unnecessary දේවල් වලට. ඒ කියන්නේ ස්ටඩීස් ගොඩක් මිස් වුණා. YouTube Instagram වගේ සෝෂල් මීඩියා වල පොඩ්ඩක් වැඩිපුර හිටියා. මොකද මගේ ස්ක්‍රීන් ටයිම් එක ඒ කාලේ මට මතකයි ස්ක්‍රීන් ටයිම් එක තිබ්බ මගේ පැය 10ක් 10 මාරක්. සමහර දවස්වල 11ක් තිබිලා තියෙනවා. හැබැයි සමහර දවස්වල 8 9 ඒ වගේ තිබ්බා. ඒ වගේ තමයි. එතකොට ගොඩක් වැඩි සාමාන්‍යයෙන් ඇවරේජ් පර්සන් කෙනෙක්ගේ මම දන්න තරමින් සාමාන්‍ය තියෙන්නේ 2 3 තමයි ස්ක්‍රීන් ටයිම් එක. හැබැයි මගේ 10ක් විතර තිබ්බා. එතකොට ඔයාලා හිතා ගන්න මම කොච්චර ප්‍රොෆෙෂනේට් කරලා තියෙනවද කියලා මේ අවුරුද්දේ අඩු වෙනවා. මගේ වගේ දැන් මෙන්ටල් ක්ලැරිටි කියන එක නම් ගොඩක්ම අඩු වුණා. හරිද? මොකද ස්ට්‍රෙස් කියන්නේ හැමතිස්සෙම වර්ක් ලෝඩ් එක වැඩි වෙන එකමයි වෙන්නේ. වර්ක් ලෝඩ් එක අඩු වෙන්නේ නැහැ නේ. තාම මාස 4 එක්සෑම් එකේ තියෙන ඇත්තටම. ඇත්තටම දැන් නම් ගොඩක් වැඩ ගන්න තියෙනවා. anyhow ඒ හැම අප්ඩේට් එකම මම ඔයාලට ෂෙයා කරගන්නවා. ඊට මම කිව්වා වගේම ඒවා තමයි වෙලා තියෙන්නේ. ඇත්තටම මට ගොඩක් ස්ටඩීස් මිස් වුණා. මම දැන් මේ 2024 වල හිටපු දැන් 2024 වල අන්තිමට හිටපු ලෙවල් එක තමයි මේ 2020 මේ 5 වල අන්තිම වෙද්දිත් ඉන්නේ.
මොකක්ද රීසන් එක තමයි මම අයිඩෙන්ටිෆයි කරගත්ත රීසන් එක මම ගොඩක් ප්‍රොක්‍රස්ටිනේෂන් කරා. ඒතකොට මගේ ටයිම් එක ගොඩක් වේස්ට් වුණා. ඒතකොට ඒ වගේ දේවල් වලින් තමයි ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් උනේ. එතකොට ඕවා තමයි ඒ කියන්නේ ඕක තමයි මගේ ලයිෆ් එකේ මේ 2025 කියන ඊයර් එකේ විච්ච ලොකුම නෙගටිව් දේ. හැබැයි දැන් අපි දැන් මේ අවුරුද්ද ගත්තට පස්සේ මගේ ෆිසිකල් පැත්තෙන් ගත්තොත් එහෙම ෆිසිකලි මම සාමාන්‍ය පොඩ්ඩක් වර්කවුට් පාරක් දැම්මා. ඒ කියන්නේ මහලුකුවට නෙමෙයි මාසෙට දෙපාරක් තුන් පාරක් දාන්න මේ මහලුකුවට නෙමෙයි. එතකොට මෙන්ටල් පැත්තෙන් ගත්තොත් මෙන්ටල් ක්ලැරිටි කියන එක ගොඩක්ම අඩුවෙන් තිබ්බ අවුරුද්දක් තමයි මේක. මොකද මේ මේන්ම රීසන් එක දැන් ස්ටඩීස් මිස් වෙනවා මගේ ප්‍රොක්‍රස්ටිනේෂන් හින්දා. ඒතකොට ස්ටඩීස් මිස් වෙන්න ඒවා එක දිගට ගොඩ ගැහෙනවා. එතකොට මෙහෙම ලොකු හීප් එකක් විදිහට ගොඩ ගැහිච්චට පස්සේ අර ස්ට්‍රෙස් කියන එක ගොඩක් වැඩි වෙනවා. අනිත් එක තමයි දැන් මේ අවුරුද්දෙන් ගත්ත තව ඒ කියන්නේ මේ අවුරුද්ද වුණ තව නෙගටිව් දෙයක් තමයි මට ඒ කියන්නේ මේ අවුරුද්ද භාගයක් විතරදී මම ඩිටෙක්ට් කරගත්ත මගේ ටයිම් එක මෙහෙම මම වේස්ට් කරනවා මට දැන් මේක නවත්ත ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ටයිම් වේස්ටේජ් එක නවත්තලා මගේ මේ ස්ටඩීස් වලට ફોකස් කරලා ආපහු බෑක් ටු ට්‍රැක් වෙන්න ඕනේ කියලා. මට ඒක කරගන්න බැරි වුණ මේන්ම රීසන් එක තමයි මම ඒ කියන්නේ මම අනවශ්‍ය විදියට ප්ලෑන් කරා. හැම එකම ප්ලෑන් කරලා හැබැයි ප්ලෑන් එක එක්සිකියුට් කරගන්න මට බැරි වෙනවා. මොකද ප්ලෑන් කරන්න වෙලා යනවා ඔක්කොම වල. ඒක තමයි මගේ අනිත් වීක්නස් එක. මේක හැබැයි මේක ගොඩක් කට්ටිය කරන දෙයක්. ප්ලෑන් කරන ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි මම දන්න කියන ගොඩක් කට්ටිය මේක කරනවා. මේ මිස්ටේක් එක. ඔයාලත් මේ මිස්ටේක් එක කරනවා. ඊළඟ අවුරුද්දේ අනිවාර්යයෙන් මේ මිස්ටේක් එක හදාගෙන ඉස්සරහට යන්න කියලා මම ඉල්ලනවා. ඔයාලා හැමෝගෙම. සෝ ඔය විදිහට තමයි උනේ මෙන්ටල් පැත්තෙන් ගත්තොත් එහෙම. එතකොට සෝෂල් පැත්තෙන් ගත්තොත් එහෙම ඇත්තටම ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා සෝෂල් පැත්තේ. ඒ පැත්ත තමයි මගේ ඉම්ප්‍රූව් වෙච්ච එකම සයිඩ් එක. ඇත්තටම කිව්වොත් මොකද මම යාළුවෝ පොඩ්ඩක් ආශ්‍රය කරා. යාළුවෝ පොඩ්ඩක් ආශ්‍රය කරා. ඉන්ට්‍රෝවර්ට් විත් ඒ කියන්නේ ඉන්ට්‍රෝවර්ට් වෙලා තිබ්බ මගේ කැරක්ටර් එක පොඩ්ඩක් මම එක්ස්ට්‍රෝවර්ට් කරගත්තා. සාමාන්‍ය කට්ටියත් එක්ක කමියුනිකේට් කරන හැටි හරියට මිනිස්සු එක්ක ඩීල් කරන හැටි පොඩ්ඩක් ඉගෙන ගත්තා. කොහොම තමයි තිබ්බේ මේ මට පොඩ්ඩක් කැස්සෙනවා ගණන් ගන්න බෑ. මොකද මේ අර හෙම්බ්ලිස් ආවා. ඔය කේස් එකත් එක මම කිව්වනේ ඔයාලට කලින්. සෝ ඔය විදිහට තමයි ඉතින් ඒ කියන්නේ නෙගටිව් දේවල් විදිහට මට කියන්න තියෙන. හැබැයි මේ අවුරුද්දේ විච්ච මේ හැම ලෙසන් එකෙන්ම මම ගොඩක් ලෙසන්ස් ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ ගොඩක් පාඩම් ඉගෙනගෙන තියෙනවා. හැබැයි 26 අවුරුද්දට ආයෙ මේ මිස්ටේක්ම කැරි ඩවුන් කරොත් ඒක මගේ ෆෝල්ට් එක. බලමු. දැන් මම මේ හැම එකම ලොග් කරනවා. ලොග් කරනවා කියන්නේ හැම එකම නෙමෙයි මම කියන්නේ සතියකට එකපාරක් අනිවාර්යෙන් බ්ලොග් එකක් දාන්න වලට හිතන් ඉන්නවා. අනිත් එක තමයි ස්පිරිචුවල් පැත්ත. ස්පිරිචුවල් පැත්ත ගත්තොත් එහෙම ස්පිරිචුවල් පැත්තෙන් මම ගොඩක් විදිහට කලැප්ස් වුණ අවුරුද්දක් මේක. මොකද මේ ස්පිරිචුවලිටි කියන එක නැතිම වුණා මේ අවුරුද්දේ මට. 2024 අවුරුද්දේ මම හොඳට ස්පිරිචුවලිටි එක බිල්ඩ් අප් කරගත්තා. සාමාන්‍යයෙන් මගේ O levels ඉවර වෙනකම් මගේ ස්පිරිචුවලිටි කියන එක පීක් ලෙවල් එකේ තිබ්බා. ස්පිරිචුවලිටි කියන එක මම අයිඩියා කරේ මේ මොකක්ද මේ පන්සල් ගිහිල්ලා අර සිරිමත් වගේ බුදු දරුවෙක් වගේ අර ඒ සීන් එක නෙමෙයි. අර තේරෙනවද මං කියන්නේ? එහෙම නෙමෙයි. මම අදහස් කරේ නිකන් මේ ඔය හිතන්නකෝ අපි මෙඩිටේට් කරලා අර මෙන්ටල් ක්ලැරිටි එක හදාගෙන ඉන්නවා. ගොඩක් දුරට මගේ මේ මෙන්ටල් වෙල් බීන් එකයි ස්පිරිචුවල් වෙල් බීන් එක දෙකම ඉක්වල්. දෙකට ඒ කියන්නේ දෙකම ප්‍රොපෝෂනල්. සෝ මට ඒක ගොඩක් නැති වුණා. මේ අවුරුද්දේ මං කිව්වත් වගේ අර ප්‍රොක්‍රස්ටිනේෂන් හින්දා තමයි මේකත් නැති වුණේ. ස්පිරිචුවල් වෙල් බීන් එක. මේ හැම දෙයකටම හේතුව ප්‍රොක්‍රස්ටිනේෂන්. හරිද? YouTube එකේ මම ඕනරට ටයිම් ස්පෙන්ඩ් කරා. Instagram වල ගොඩක් ටයිම් ස්පෙන්ඩ් කරා. ඒකට ඒ වගේ දේවල් ගොඩක්ම දැන් මම ඊළඟ අවුරුද්දේදී හදා ගන්න ඕන දේවල් තමයි ඒ තියෙන්නේ. දැන් අපි බලමු මගේ 2026 අවුරුද්දේ මම මොනවද කරන්න හිතන් ඉන්නේ කියලා. 2026 අවුරුද්දේ මගේ ප්ලෑන්ස් මම ඔයාලට කිව්වනේ 2026 අවුරුද්ද කියන්නේ 25 වගේ නෙමෙයි. 26 අවුරුද්දේ මගේ ලයිෆ් එකේ භාගයක් මම ඩිසයිඩ් වෙන්නේ 26 අවුරුද්දේ. 26 අවුරුද්දේ මොනවද වෙන්නේ කියලා බලමු. ඔව් දැන් අපි 2026 ගැන කතා කරොත් එහෙම 2026 මගේ ප්ලෑන් විදිහට තියෙනවා. දැන් මුලින්ම මම A level exam එක කම්ප්ලීට් කරලා ඉන්න ඕනේ. දැන් මේ මුල්ම මාස 4 මම ඒකට රෙඩි වෙන්න තමයි වෙන් කරන් තියෙන්නේ. මොකද මට වෙන කිසිම දෙයකට ફોකස් කරන්න ටයිම් නැහැ. මොකද මගේ දැන් මම කිව්වා වගේ දැන් මේ අවුරුද්දම මට ස්පෙන්ඩ් උනේ මේ වගේ නිකන් ටයිම් වේස්ට් කර කර හිටපු හින්දා ප්‍රොක්‍රස්ටිනේෂන් කියන එක මාස්ටර් කරපු අවුරුද්දක් හින්දා මට මේ මාස 4 එක දිගට ෆුල් ෆෝකස් එකේ වැඩ කරන්න වෙනවා. එතකොට මේ අවුරුද්දේ මගේ A level එක ඉවර වෙනවා. කියන්නේ මේ අවුරුද්ද කියන්නේ මම කියන්නේ 2026 ඊළඟ අවුරුද්දේ. A level එක ඉවර කරන්න දෙනවා. ඊට පස්සේ දැන් යුනිවර්සිටි ස්ටාර්ට් කරනවා අගෝස්තු වල. අලුත්ම අප්ඩේට් එක තමයි දැන් මම සතියකට පාරක් බ්ලොග් එකක් දානවා.
ඔයාලත් එක්ක මේ මගේ ලයිෆ් එකේ පොඩි දේවල් ෂෙයා කරගන්න. ඒ කියන්නේ ගොඩක්ම වෙලාවට මම මේකෙන් බලාපොරොත්තු වෙනවා මම දැන් තව අවුරුදු 10ක් විතර ගිහලා මට මම බලන්න පුළුවන්. එතකොට මම මේ කියන ලෙවල් එකේම මම හිටියොත් මට ඒ ඇති. ගොඩක් වෙලාවට ඒක තමයි මගේ තියෙන මේන්ම මේ ෆෝකස් එක. ඒ වගේම තමයි ඔයාලා දාන කමෙන්ට්ස් වලට මට ගොඩක් තැන්ක් යූ කියන්න ඕනේ ඔයාලට. 26 අවුරුද්දේ මට එන්න පුළුවන් චැලෙන්ජස් ගැන කතා කරොත් එහෙම එන්න පුළුවන් පළවෙනි චැලෙන්ජ් එක තමයි ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන එක. මොකද ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන එක මම අවුරුද්දක් තිස්සේ මාස්ටර් කරලා ඉන්නේ. ඒකට ඒක ස්ටොප් කරනවා කියන එක හිතනවට වඩා මාර අමාරුයි. ඊට පස්සේ ඊළඟට දැන් මම ඔයාලට කිව්වනේ මේ දැන් A level ඉවර වෙන්නේ ජූන් 5 හරි 4 හරි මට මම මතක විදියට. එතකොට ඕගස්ට් තමයි යුනිවර්සිටි පටන් ගන්න. මාස දෙකක වගේ කාලයක් තියෙනවා. මේ මාස දෙකේ කාලේ මම රෙස්ට් කරන්න නෙමෙයි යූස් කරන්නේ. මට මොකද පොඩි වැඩක් ඒ කියන්නේ මම ඔයාලට කිව්වේ මගේ මේ අර ඇම්බිෂන්ස් ටිකක් අලුත් වුණා කියලා. එතකොට ඒ අලුත් වෙච්ච ඇම්බිෂන්ස් එක මට පොඩ්ඩක් ෆුල්ෆිල් කරගන්න ඕන ටිකක් තියෙන කෝසස් නෙමෙයි. ඒ කියන්නේ කෝස් පොඩි එකක් තියෙනවා. පොඩි කෝස් එකක් විතර මම ප්ලෑන් කරන් තියෙනවා. ඒක කරන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි. තව ගොඩාක් දේවල් තියෙනවා. මාස 6ක විතර වර්ක්ලෝඩ් එක මාස දෙකකින් කම්ප්ලීට් කරන්න තියෙනවා. ඒවා මාස දෙකකින් අනිවාර්යෙන්ම මම කම්ප්ලීට් කරගන්න ඕනේ යුනිවර්සිටි යන්න කලින්. අනිත් එක තමයි මේ ඔයාලට කියන්න ඕනේ මගේ මේ පොඩි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් තියෙනවා. මේ පොඩි පෝෂන්ස් එකතු කරන් තියෙනවා. එතකොට ඒවා ඉන්වෙස්ට් කරන්න මම හිතාගෙන ඉන්නවා 2026 වල ඉඳලා. එතකොට ඒවත් මෙනම මං පොඩි ප්ලෑන් එකකට අනුව දැන් මම වැඩ කරන්න හදාගෙන තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් පොඩි. එතකොට යස් ඒකත් ස්ටාර්ට් කරන්න හිතාගෙන ඉන්න. ඔය වගේ තමයි ඉතින්. අනිත් එක තමයි මගේ මේ ෆිසිකල් ලෙවල් එක. දැන් මම ඔයාලට කිව්වා 2025 වලදී මගේ ෂේප් එකේ ෆිසිකල් ලෙවල් එක මම මේන්ටේන් කරා. හැබැයි 2026 වලදී මගේ ෆිසිකල් ලෙවල් එක ටිකක් මීට වඩා පොඩ්ඩක් ඔප්ටිමම් ලෙවල් එක තියාගන්න මම හිතනවා. ඒකට වර්කවුට් පාරක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ මේ ඒ ලෙවලින් පස්සේ. ඒ කියන්නේ ඒ අතරතුරෙත් කොමර කියලා මේ මාස 4ෙත් මැනේජ් කරගන්න මම try එකක් දෙනවා. ඊළඟට තමයි දැන් ඊළඟට තියෙන අපේ මෙන්ටල් ක්ලැරිටි එකට. ඒ කියන්නේ මෙන්ටල් වෙල්බීන් පැත්තෙන් ගත්තොත් තියෙනවා. මෙන්ටල් ක්ලැරිටි එක ගැන මට ඇත්තටම වොරි වෙන්න දෙයක් නැහැ. හරියට වැඩ ටික මැනේජ් කරගෙන ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන එක ස්ටොප් කරගෙන වැඩ ටික කරගෙන ගියොත් එහෙම. මම දැන් මේ ප්ලෑන් කරලා තියෙන විදිහට ඒ විදිහට දිගටම කරන් යන්න පුළුවන් no problem. අපි බලමු ඒක කොහොම වෙයිද කියලා. ඊළඟට සෝෂල් පැත්තෙන් ගත්තොත් එimhe ඇත්තටම 2025 වල මම හොඳට සෝෂලයිස් වුණා. ඒ වගේම තමයි 2026 වලත් මගේ සර්කල් එක මම තවත් ස්ප්‍රෙඩ් කරගන්න හිතාගෙන ඉන්නවා. හැබැයි මේ ලොකුවටම ආයපාවු මේ ඒ කියන්නේ සෝෂල් ඉන්ටෙන්ෂන්ස් එහෙම මහල් ගුර නැහැ. මේ ඉන්න සර්කල් එකම තව චුට්ටක් ඩෙවලොප් කරගෙන ඒ වගේ යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊළඟට තමයි පොඩ්ඩක් ලොකු ස්ටෙප් එක එන්නේ. ඒක තමයි ස්පිරිචුවලිටි. ස්පිරිචුවලිටි කියන එක ගත්තට පස්සේ මගේ මේ 2025 වලදී මම නැති වෙච්ච ස්පිරිචුවලිටි එක 2026 ජනවරි ඉඳන් අනිවාර්යයෙන්ම මට ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ගන්න ඕනේ කියන්නේ මම ඒකට අනිවාර්යයෙන්ම කොහොම හරි කරලා වැඩ කරලා ගන්නවා. මෙඩිටේට් කරන්න ඕනේ හැමදාම. එතකොට තමයි මේ එතකොට තවත් ඔය කියන්නේ එක එක හොඳ දේවල් තියෙන. ඒ කියන්නේ ස්පිරිචුවලිටි කියන එක වැඩි වෙන දේවල් දන්නවනේ. ස්පිරිචුවලිටි එක වැඩි වෙන දේවල් අන්න ඒ වගේ දේවල් දැනට හිතගෙන දැන් අපි ෆොර් එක්සැම්පල් ගත්තොත් එහෙම මෙඩිටේෂන්. ඕක තමයි තියෙන්නේ. 2026 ඉවර වෙද්දි මං ඉන්න ලෙවල් එක මොකද්ද? 2026 ඉවර වෙද්දි මම කිව්ව ගෝල්ස්. ඒ කියන්නේ ෆිසිකලි හොඳට ස්ටේබල් වෙන්න ඕනේ. මෙන්ටලි හොඳ ක්ලැරිටි එකකින් ඉන්න ඕනේ. සෝෂල් පැත්තෙන් මගේ මේ සර්කල් එක තවත් ටිකක් ඉම්ප්‍රූව් කරන් තියෙන්න ඕනේ. ස්පිරිචුවල් පැත්තෙන් හොඳ ස්ටේබල් ලෙවල් එකක ඉන්න ඕනේ. ඕනම දෙයක් ටොලරේට් කරන්න පුළුවන් විදියට. එතකොට තමයි ওই විදිහට තමයි මගේ ඇම්බිෂන්ස් යන්නේ. ඒ කියන්නේ මගේ මේ 26 ප්ලෑන් එක යන්නේ. එතකොට ඒ ලෙවල්ස් ටික හරියට කම්ප්ලීට් කරගන්න ඕනේ. හොඳ රිසල්ට් එකක් දාන්න ඕනේ. එතකොට තව ගත්තට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ජර්නි එක සාමාන්‍ය හොඳට ස්ටාර්ට් කරලා හොඳ growth එකකට යන්න ඕනේ. හැබැයි ඉන්වෙස්ට්මන්ට් එක නම් මම මේ හැබැයි ඉන්වෙස්ට්මන්ට් එක නම් මම මේ ප්ලෑන් කරන්නේ මේ සාමාන්‍ය අවුරුද්දකට දෙකකට නෙමෙයි අවුරුදු 10කට 15කට තමයි ටාගට් එක තියෙන්නේ. ඒකට ඒක මට ෂෝට් ටර්ම්ලි මාළුකුට ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. but anyway එතකොට තව ගත්තට පස්සේ දැන් මේ චැලෙන්ජස් වලට ෆේස් කරන්න තියෙන මේන් දේ අපි දැනගන්න තියෙනවා. හරිද? හැමදේම අවුල් වෙලා තියෙන ප්‍රොක්‍රස්ටිනේෂන් නිසා. මම ඔයාලට කියන්න කැමතියි ඔයාලා මේ ප්‍රොක්‍රස්ටිනේෂන් කියන එකේදී ඉන්නවනම් ඒකෙන් දැම්ම අයින් වෙන්න. මොකද ඒක ගොඩක් භයානකයි. ඔබ තමයි තියෙන්නේ ඉතින්. හරි.
එනයි බලමු මගේ 2026 අවුරුද්ද කොහොමද ගෙවෙන්නේ කියලා. හරි ඉතින් guys ඕවා තමයි මට මේන්ලි කියන්න තියෙන 2026 plans ගැන ගත්තොත් ඉතින් මම ඔයාලට කියන මගේ challenges ඒ කියන්නේ 26 අවුරුද්දේ එන්න පුළුවන් challenges ඒවට හරියට face කරන්න මම ඇත්තටම දැන් මේ ඒ කියන්නේ guidance එකක් කියන දේ මම තමයි self research කරලා හොයාගන්නේ. එතකොට ඒ වගේ tips ඒ වගේ දේවල් මම ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හොඳ හොඳ videos ටිකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔයාලට. දැන් මම YouTube පටන් ගත්තනේ. එතකොට මම තව බිසි ගොඩක් දුරට මොකද දැන් මේ මාස 4කදී YouTube කරන්න ඕන. ඉන්වෙස්ට්මන්ට් ජර්නි එකෙත් මොන හරි දෙයක් පටන් ගන්න ඕනේ මම අනිවාර්යයෙන්ම. එතකොට අනිත් එක තමයි මේ A levels වලට හොඳටම වැඩ කරන්නත් ඕන. හරි ඉතින් ඔය විදිහට තමයි මගේ 2026 අවුරුද්දේ plans යන්නේ. එතකොට දැන් මම ඔයාලට කිව්වා වගේ මේ procrastination කියන එක තමයි මම නැති කරගන්න ඕනේ main point එක. මට මොකද මේ 25 වල විච්ච මිස්ටේක්ස් අය 26 වලට අරන් යන කිසිම උවමනාවක් නැහැ. ඒකින්ද මම ඒවා මෙතනින්ම නැති කරනවා. ඒකම තමයි මම ඔයාටත් කියන්න කැමති. ඔයාටත් මේ procrastination කියන problem එක තියෙනවා. ඔයාත් මේක අනිවාර්යයෙන්ම නැති කරගන්න අලුත් අවුරුද්දට යන්න කලින්. මොකද මේ procrastination කියන දේ මාරම විකාරයක්. ඒක පොඩ්ඩක්වත් හොඳ දෙයක් නෙමෙයි. මාර dangerous. ඒකින්ද ඒක නැති කරගන්න අනිවාර්යයෙන්ම. මට මේ 2025 කියන අවුරුද්දට ඇත්තටම මට කියන්න පුළුවන් මෙහෙම that is the worst year I spent. හැබැයි කිසිම මම මේකට blame එකක් කරන්නේ නැහැ. මොකද මේ අවුරුද්දෙම මම ගත්ත දේවල් ගොඩක් තියෙනවා. ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා. ඒ හැම දෙයකටම මම thankful වෙනවා. මොකද අපිට හැම අවුරුද්දම සක්සස් වෙන්න බැහැනේ. ඉගෙන ගන්නත් අවුරුද්දක් ඉන්න ඕනේ. ඒ කියන්නේ life lessons teach කරන අවුරුද්දකුත් වෙනවා. මට ඒ වගේ අවුරුද්දක් තමයි 25 කියලා කියන්නේ. මේ අවුරුද්ද දැන් ඉවර වෙන්න තව දවස් දෙක තුනයි තියෙන්නේ. ඊට පස්සේ 26 අලුත් අවුරුද්දක් අලුත් විදිහට පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. දිගටම එකතු වෙලා ඉන්න මගේ මේ වීඩියෝස් දැන් දිගටම වැටේ. ඔයාලා බලා ගන්න පුළුවන්. කොහොම හරි 2025 අවුරුද්ද දැන් ඉවරයි. මට නම් ඉතින් මේ අවුරුද්ද එහෙම හොඳ අවුරුද්දක් වුණේ නෑ ඇත්තටම to be honest. ඔයාලට කොහොම වුණාද කියලා මන් දන්නේ නෑ. හැබැයි ඔයාලගේ 2025 දී ඔයාලා තින් වෙච්ච mistakes 2026ට අරන් යන්න එපා. මට විශේෂයෙන්ම ස්පෙෂලිම මේ ඔය 2025 කියන අවුරුද්ද හරියට ස්පෙන්ඩ් කරගන්න. ඒ කියන්නේ හරියට මම ස්ටාර්ට් කරේ නෑ. මොකද 2025 පටන් ගද්දී මම හොස්පිටලයිස් වුණා. රීසන් එක තමයි මම 2024 දී අන්තිමේදී පොඩි කේස් එකක් වුණා. දන්න කට්ටිය දන්නවා. ඒ කේස් එකත් එක්ක මට 2025 අවුරුද්ද පටන් ගන්න හම්බුනේ ඇත්තටම එන අවුල් විදිහකට. මොකද මට මතක විදිහට මම ජනවරි 2ද 3ද මම හොස්පිටල් ඇඩ්මිට් වුණා. ඒකින්ද එතනින් පටන් ගත්ත ගමන දිගටම අර ඒ විදිහටම කරදර ආවා. හරි anyway මේ මම වත් එක මේ අලුත් අය කතා කරන්නේ ඒකින්ද මේ වැඩි හිතන්න එපා. so මත් එක්ක දිගටම එකතු වෙලා හිටියට thank you very much. අපි එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. ආයෙ අපි හම්බෙන්නේ අලුත් අවුරුද්දේ අලුත් විදිහකට හම්බෙමු 2026 දී. මගේ travel videos ටිකුත් කරන්න idea එකක් තියෙනවා. අපි බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. හොඳ හොඳ videos ගොඩක් වැටේ. එහෙනම් thanks for watching. මෙච්චරලා මාත් එක්ක හිටියට හැමෝටම wish you a happy new year. සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙත් එන 26 හම්බෙමු. Pulling up black windows once you go down. You must be crazy if you think that I'ma slow down. Don't wanna hear it talking shit from the drama. Keep it coming, I'ma send you